සුම දවසක් ඔයාලා ඔක්කොටම. ඔයාලා කැමති නේද ස්වභාවිකවම ලස්සන වෙන්න? මේකප් නැතුව පැහැපත්සම ලස්සන දිදුලන ශක්තිමත් සිසිකස් සහ සෞඛ්‍යමත් ශරීරයක් ලබා ගන්න. ඔන්න එහෙනම් මේ වීඩියෝ එක ඔයාටමයි. අද මම කියන්න යන්නේ ලස්සන වෙන්න කන්න ඕන හොඳම ආහාර වර්ග 10ක් ගැනයි. මේ ආහාර වර්ග ඔයාලා දිනපතාම ආහාරයට ගත්තොත් ඔයාගේ සම ස්වභාවිකවම පැහැපත් වෙනවා. ලස්සන වෙනවා. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න නම් එපා. අවසානයේ බෝනස් ටිප් එකක් තියෙනවා. අංක 1. අලිගැට peer. අලිගැට peer කියන්නේ ගුණාත්මක මේද අඩංගු ආහාරයක්. මේක ස්කින් එක සොෆ්ට් කරලා වැලි වැටීම අඩු කරනවා. නැචරල් ග්ලෝ එකක් ලබා ගන්න අලිගැට peer සුපර්. අංක 2. කැරට්. කැරට් වල විටමින් A තියෙනවා. පිම්පල්ස් අඩු කරනවා. ඒ වගේම සම පැහැපත් කරනවා. ඔයාලා සතියකට දවස් කිහිපයක් කැරට් ජූස් එකක් බොන්න පුරුදු වෙන්න. ලස්සන වෙන්න ඕන නම්. අංක 3. කොළ වර්ග. කොළ වර්ග කෑවම අපේ ඇඟිල්ලේ පිරිසිදු වෙනවා. සම නැවුම් සහ දීප්තිමත් වෙනවා. ඉසකස් වර්ධනයත් වැඩි කරනවා. ඉතින් ඔයාලත් ගොටුකොළ, නිවිති, මුහුණු වැන්න, පතුරු මුරුංගක් වැනි පලා වර්ග කෑමට නිතිපතා එකතු කරගන්න. අංක 4. දොඩම්. විටමින් C වලින් ගොඩක් පොහොසත් ආහාරයක් තමයි දොඩම් කියන්නේ. අපේ සමේ කොලජන් ප්‍රමාණය වැඩි කරලා ස්කින් එක ටයිට් කරනවා. ලප පැල්ලම් තියෙනවා නම් සමේ ඒවා ඉවත් කරලා නැති කරනවා. අංක 5. බිත්තර. ප්‍රෝටීන් බහුල ආහාරයක් තමා මේ. හිසකෙස් ශක්තිමත් කරලා හිසකෙස් වැටීම පාලනය කරනවා. ඒ වගේම නියපොතු සහ සම නිරෝගීමත් කරනවා. වැඩිදුර ප්‍රතිඵල වලට දිනපතා උදෑසන ආහාර වලට බිත්තරයක් එකතු කරගන්න ඔයාලත් පුරුදු වෙන්න මගේ යාළුවනේ. අංක 6. මාළු. මාළු වල තියෙන ඔමේගා 3 නිසා සම සිනිඳු වෙනවා. හිසකෙස් දීප්තිමත් වෙනවා. සතියකට 2-3 වතාවක් ආහාරයට ගන්න උත්සාහ කරන්න. අංක 7. ඇට වර්ග. කජු, සූර්යකාන්ත, ආමන්ඩ් වැනි දේවල් වල විටමින් E බහුල වෙනවා. එමගින් අපේ සම රෝග වලින් ආරක්ෂා කරනවා. වයසට යෑම වළක්වනවා. තක්කාලි වල තියෙන ලයිකෝපේන් නිසා අහිතකර හිරු කිරිනෙන් අපේ සම ආරක්ෂා කරනවා. සම පැහැපත් කරනවා. අංක 9. කෙසෙල්. කෙසෙල් වියලි සමට ගොඩක් හොඳයි. සමෙහි වීලි බව අඩු කරලා සමෙහි තෙතමනය රැක දෙනවා. අංක 10. පොල් වතුර. ශරීරයේ බල පාලනය කරගන්නත් සම පිරිසිදු කර නැවුම තබා ගන්නත් ස්වභාවිකවම පානයක් වශයෙන් ලබා ගන්න පුළුවන් දෙයක් තමයි මේ. ඔන්න අපෙන් බෝනස් ටිප් එකක්. මේවා කන එකට අමතරව දිනකට වතුර වීදුරු 8-10ක් අතර පාලනය කරන්න. අවදිමත් ලෙස ආහාර ගැනීම පාලනය කරන්න. හොඳට නිදා ගන්න ළමයි. ඉතින් මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න, channel එක subscribe කරන්න, bell notification එක all දාලා තියාගන්න. ඉතින් මගේ යාළුවනේ ලස්සන වෙන්න තවත් ලස්සන tips අරගෙන ආයෙත් මම එන්නම්. See you in the next video.